යක්ෂයෙක් එක්ක සටන් කරද්දී නොදැනුවත්වම අපිත් ඒ යක්ෂයාගෙන් තවත් එක් ස්වරූපයක් බවට පත් වෙනවා නම් ඇත්තටම අවසානයේදී ඒ සටන දිනුවේ කවුද? පලිගැනීම කියන්නේ හරියට දෙපැත්ත කැපෙන අසිපතක් වගේ. සතුරාගේ පපුව සිදුරු කරන්න කලින් ඒක තමන්ගේම ආත්මය පසාරු කරගෙන යනවා. තමන්ගේ පවුල විනාශ කරපු මිනීමරුවන්ව දඩයම් කරද්දී එසියෝ කරන්නෙත් ඔවුන් කරපු ඒ දෙයමයි. ඒ තමයි ජීවිත උදුරා ගැනීම. හැබැයි සාමාන්‍ය මිනීමරුවෙකුයි ඇසිසන් කෙනෙකුයි අතර තියෙන එකම වෙනස මිනීමරුවා ලේ හලන්නේ තමන්ගේ බලය සහ තණ්හාව වෙනුවෙන්. හැබැයි ඇසිසන් කෙනෙක් තමන්ගේ දෑත් ලයින් තෙත් කරගන්නේ මනුෂ්‍යත්වයේ නිදහස වෙනුවෙන් තමන්ගේ මුළු ආත්මයම අපායට පූජා කරමින්. ඔවුන් ලෝකය බේරගන්නේ සාන්තුවරයෝ වගේ සුදු සලු පොරවගෙන නෙවෙයි. අඳුර ඇතුළේම ජීවත් වෙන අඳුරෙන්ම උපන් මාරයෙක් විදිහට. කලින් කොටසදී අපේ එසියෝ ටෙම්ප්ලර්වරුන්ගේ ඒ මහා කුමන්ත්‍රණය නවත්තලා ෆ්ලෝරන්ස් නගරයට නැවත නිදහස උදා කරලා දුන්නා ඔයාලට මතක ඇති. ඒ වගේම ලොරෙන්සෝ ඩි මෙඩිචි දුන්න ද්‍රෝහීන්ගේ ලේඛනයත් ඔයාලට මතක ඇති. ඉතින් මෙතනින් එහාට සැන් ජිමිනානෝ වලදී සන්නද්ධ බලකොටු බිඳගෙන සෙවණැල්ලක් වගේ මේ ද්‍රෝහීන්ව එකිනෙකා දඩයම් කරන ඒ මහා ත්‍රාසජනක මෙහෙයුමයි අද අපි කතා කරන්න යන්නේ. මේ Assassin's Creed 2 with the Gamer's Odyssey. එසියෝ අතේ දැන් තියෙන නිකන් කඩදාසියක් නෙවෙයි. ඒක අර ලේවැකි ඉරිදාවේ පල්ලිය ඇතුළේදී මැඩිච පවුල පාවා දීපු තමන්ගේ තාත්තවයි සහෝදරයෝ දෙන්නව එල්ලා මරණ අත්සන් කරපු ඒ මහා ද්‍රෝහීන්ගේ නම් ලියවුණු මරණයේ වරෙන්තුව. ෆ්‍රැන්චෙස්කෝ ඩි පැට්සිගේ සිරුර ෆ්ලෝරන්ස් නගර සභා ගොඩනැගිල්ලේ එල්ලුවාට පස්සේ මේ කුමන්ත්‍රණයට සම්බන්ධ අනිත් ද්‍රෝහීන් 5 දෙනා මරණ බියෙන් වෙවුලමින් නගරෙන් පලා ගියා. ඔවුන් හැංගෙන්න තෝරගත්තේ ඉතාලියේ තියෙන අතිශය අමුතුම නගරයක්. මේ තමයි අහස සිප ගන්නා දැවැන්ත ගල් කුළුණු වලින් පිරුණු නගරය සැන් ජිමිනානෝ. ඉතිහාසඥයෝ මේක හඳුන්වන්නේ මධ්‍යකාලීන යුගයේ මෑන්හැටන් නගරය කියලා. හැබැයි ලස්සන කුළුණු ඇතුලේ අද හැංගිලා ඉන්නේ මරණය අපේක්ෂාවෙන් ඉන්න පාපදරයින් 5 දෙනෙක්. අපේ ලැයිස්තුවේ ඉන්න පළවෙනි ගොදුර තමයි බර්නාඩෝ බැරොන්සෙලි. පසුගිය එපිසෝඩ් එකේදී ජුලියානෝ මෙඩිචිට පල්ලිය ඇතුළේදී පළවෙනි පිහිපාර දීලා කූර විදිහට හිනාවනේ මේ මිනිහා තමයි. හැබැයි එදා තිබුණු ඒ හිනාව අද මේ මුනේ නැහැ. බර්නාඩෝ අද ඉන්නේ මරණ බියෙන් මුළු ඇඟම ගැහි. ඔහු නගරයේ තියෙන කාර්යබහුල වෙළඳපොළක් මැද තමන්ගේ අතිශය දරුණු පෞද්ගලික ආරක්ෂකයින් 4 දෙනෙක්ගෙන් තමන්ව වට කරගෙන තමයි වීදි දිගේ ඉස්සරහට යන්නේ. බර්නාඩෝ හිතාගෙන ඉන්නේ මේ සෙනග මැද මේ ഘോഷාව මැද තමන් ආරක්ෂිතයි කියලා. කවුරු හරි ආවොත් සෙනග කෑ ගහයි කියලා ඔහු හිතනවා. හැබැයි ඔහු එක දෙයක් දන්නේ නැහැ. ඇස්සන් කෙනෙකුට මේ සෙනග කියන්නේ බාධාවක් නෙවෙයි. මේ සෙනග කියන්නේ ඔහුගේ හොඳම ආයුධය. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් ගේම් එකේ තියෙන සෝෂල් ස්ටේට් කියන සුපිරිම මූලධර්මය. එසියෝ තමන්ගේ හිස්සස්ම සම්පූර්ණයෙන්ම පහත් කරගන්නවා. ඔහුගේ සුදු පැහැති රාජාලි කබාය සාමාන්‍ය මිනිසුන්ගේ ඇඳුම් අතරේ නොපෙනී යනවා. බර්නාඩෝගේ ආරක්ෂකයෝ හතර වටේම දැස් දල්වාගෙන බලනවා. හැබැයි ඔවුන්ට පෙනෙන්නේ ගනුදෙනු කරන මිනිස්සු කතා බහ කරන කාන්තාව විතරයි. එසියෝ තප්පරෙන් තප්පරේ අඟලෙන් නඟල කිසිම හදිස්සියක් නැතුව මරණයේ සෙවණැල්ලක් වගේ මේ සෙනග අස්සෙන් ඉදිරියට මැදෙනවා. බර්නාඩෝට එකවරම අමුත්තක් දැනෙනවා. ඔහුගේ ඇඟ හිරි වැටලා යනවා. ඔහු පිටිපස හැරලා බලන්න හදද්දිම එසියෝගේ වම් අතේ තියෙන මේ මාරාන්තික හිඩන් බ්ලේඩ් එක තප්පරයකින් එළියට පැනලා බර්නාඩෝගේ උගුරු දණ්ඩ පසාරු කරගෙන යනවා. එක ශබ්දයක් නැහැ, එක කෑගැසීමක් නැහැ. බර්නාඩෝගේ ඇස් උඩ ගිහින් ඔහු ලේ පෙරාගෙන බිම ඇද වැටෙනවා. ආරක්ෂකයින් තමන්ගේ කඩුව අතට අරන් බලද්දී එසියෝ ආයමත් අර සෙනගස්සෙන් අතුරුදහන් වෙලා ඉවරයි. සැන් ජිමිනානෝ පොළොවට පළවෙනි ද්‍රෝහියාගේ ලේ බිඳුව වැටෙනවත් සමගම දඩයම සාර්ථකව ආරම්භ වෙනවා. පළවෙනි මරණයත් එක්ක මුළු නගරයම භීතියට පත් වෙනවා. අපේ දෙවෙනි ඉලක්කේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. ඔහුගේ නම ස්ටෙපනෝඩා බග්නෝට්. මෙයා කතෝලික පල්ලියේ ඉන්න පූජකයෙක්. හැබැයි පිටතින් පූජකයෙක් වුණාට ඇතුළතින් මුළු ආත්මයම යක්ෂයාට පාවා දීපු මිනීමරුවෙක්. එදා පල්ලියේදී ලොරෙන්සෝ මෙඩිචිට පිටුපසින් පීයෙන් අනලා පලා ගියේ මේ වංචාකාරයා තමයි. දැන් මිනිහා සැන් ජිමිනානෝ වල තියෙන මහා ආරාමයක් ඇතුලේ අනිත් පූජකින් 100 ගණනක් අතරේ හැංගිලා ඉන්නවා. මේ ආරාමයේ ඇතුලේ ඉන්න හැම පූජකෙක්ම ඇදගෙන ඉන්නේ එකම විදිහේ කළු ලෝගුවක්. හැමෝම හිස් වසාගෙන බිම බලාගෙනයි යාඥා කරන්නේ. මේ 100 ගණනක් අතරින් අර දෑත්වල ලේ ගෑවුණු මිනිමරුවා කවුද කියලා හොයාගන්නේ කොහොමද? මෙන්න මෙතනදි තමයි එසියෝ තමන්ගේ ජානවලින්ම තමන්ගේ ඉසු මුතුන් මිත්තන්ගෙන් උරුම වුණු ඒ අద్භූත බලය අවදි කරන්නේ. ඒ තමයි රාජාලි ඇස නැත්නම් ඊගල් විෂන්.
SEO දැස් පියාගෙන නැවත අරිද්දී මුළු ලෝකයේම වර්ණ නැති වෙලා ගිහින් කළු, සුදු සහ අලු පැහැයට හැරෙනවා. ඒ නිශ්ශබ්දතාවයේ මැද අර යාඥා කරන පූජකයින් සිය ගණනක් අතරේ ඉන්න එකම එක ශරීරයක් විතරක් මාරාන්තික රතු පැහැයෙන් දිලිසෙන්න ගන්නවා. ඒ තමයි ස්ටෙෆනෝ. ඔහු Tamanගේ ලෝගෝ ඇතුලේ කුඩා කිනිස්සක් සඟවාගෙන මරණ බියෙන් වෙවුලමින් බොරුවට යාඥා කරනවා. SEO ආරාමයේ ඉහළ වහලේ තියෙන ලී පරාල දිගේ කිසිම සද්දයක් නැතුව බලලෙක් වගේ බඩගාගෙන යනවා. ඔහු හරියටම ස්ටෙෆනෝ ඉන්න ඉහළින් ස්ථානගත වෙනවා. පූජකයින්ගේ ගීතිකා හඬ උපරිමයට යද්දී SEO අඩි 50ක් ඉහළ ඉඳන් සෙවණැල්ලක් වගේ පහළට පතිත වෙනවා. ස්ටෙෆනෝගේ බෙල්ලට සහ පපුවට එකවරම SEOගේ හිඩන් බ්ලේඩ් දෙකම කිඳා බහිද්දී පූජනීය බිම රතු පාට ලෙයින් තෙත් වෙනවා. අනෙක් පූජකින් බියෙන් කෑ ගසමින් මේ අත දුවන්න පටන් ගන්නවා. ස්ටෙෆනෝ ලේවමනය කරමින් අවසාන වතාවට SEOට මෙහෙම කියනවා. උඹ මාව මැරුවට වැඩක් නෑ ඇසිසෙන්. ජැකෝපෝ ඩි පැට්සි නගරයෙන් පිටත මීට වඩා ලොකු විනාශයක් සැලසුම් කරනවා. ඒ බියකරු අනතුරු ඇඟවීමත් එක්ක ස්ටෙෆනෝගේ ආත්මය අපායගාමී වෙනවා. දැන් නගරේ පුරාම තියෙන්නේ මහා අවුලක්. Tamanගේ සගයින් දෙදෙනෙක්ම අභිරහස් ලෙස මිය ගිය එක දැකලා ඉතිරි වුණු කුමන්ත්‍රණකරුවෝ සම්පූර්ණයෙන්ම මුතු වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අන්ටෝනියෝ මපේ කියන පුද්ගලයා. මිනිහා මරණ බිය නිසා කොච්චර පිස්සු වැටිලාද කියනවනම් ඔහු නැගලා ඉන්නේ නගරයේ තියෙන අඩි 100 ගණනක් උස දැවැන්තම ගල් කුළුණ උඩට. ඔහු ඒ කුළුණ වටේම Tamanගේ දුනු ආයෝ මුරට තියලා උඩට වෙලා පිස්සුවෙන් වගේ කෑ ගහනවා. ඔඩිටෝරියේ පවුලේ යක්ෂයා එනවා. මාව බේරගනින්න. ඌව මරපල්ලා. මේ කුළුණට පහලින් ඇතුළු වෙනවා කියන්නේ 100 ගණනක් ඊතල වලට ගොදුරු වෙනවා කියන එකයි. හැබැයි අපි කවුද? අපි SEO ඔඩිටෝරියේ. ඔහු තීරණය කරනවා කුළුණේ පිටත බිත්ති දිගේ ඉහළට නගින්න. මෙතනදී අපිට Assassin's Creed 2 ගේම් එකේ තියෙන සුපිරිම පෝකර් අත්දැකීම විඳ ගන්න පුළුවන්. අංශකණුවට කෙලින් තියෙන ලිස්සන සුළු ගල් බිත්ති දිගේ SEO ඉහළටම නගිනවා. එක වැරදි පියවරක් හෝ එක ලිස්සා යාමක් ඇති අඩි 300ක් පහළ තියෙන ගල් පඩි පෙළවලට වැටිලා මුළු ශරීරයම කුඩු වෙලා යන්න. සුළඟ SEOගේ කබායි ඉරාගෙන යන්න හදනවා. ඉහළ ඉන්න දුනු ආයෙන් SEO දකලා ඊතල විදින්න ගන්නවා. හැබැයි SEO ඒ ඊතල මගහරිමින් කෝණිස්සකින් කෝණිස්සකට පනිමින් උඩටම යනවා. කුළුණේ කෙළවරට ආව ගමන් පහළට එබීගෙන හිටපු දුනු ආයුගේ කකුලෙන් නැදලා ඔහු වර මහා ප්‍රපාතයට තල්ලු කරලා දමනවා. අන්තිමේදී SEO කුළුණේ ඉහළම තලයට ගොඩ වෙනවා. ඇන්ටෝනියෝ SEO දැක්ක ගමන් බියෙන් වෙවුලමින් Tamanගේ බරති කඩුව වණන්න පටන් ගන්නවා. නමුත් උමතුවකට කවදාවත් ඇසිසන් කෙනෙකුගේ පුහුණුව පරද්දන්න බෑ. ඇන්ටෝනියෝ කඩුව ඔසවද්දිම SEO එක තප්පරයකින් මේ පහර වළක්වා කඩුව උදුරාගෙන ඒ කඩුවෙන්ම ඇන්ටෝනියෝගේ පපුව පසාරු කරගෙන යන්න ඇතුල් කරනවා. අහස සිප ගන්නා ඒ කුළුණ උඩදී ඇන්ටෝනියෝගේ උමතු කෑ ගැසීම සදාටම නිහඬ වෙනවා. Have some respect for death, my friend. I'll show you respect. No, I will. Che tu possa al fine trovare riposo. Corpo e nella mente. Requiescat in pace. හතරවෙනි ඉලක්කය තමයි ෆ්‍රැන්චෙස්කෝ සැල්වියාටි කියන අගරද ගුරුතුමා. මොහු තමයි එදා කුමන්ත්‍රණයට පල්ලිවල සහයෝගය අරන් දුන්නේ. මිනිහා දැන් ඉන්නේ නගරයෙන් පිටත තියෙන Tamanගේ මහා බලකොටුවක් ඇතුළට වෙලා යකඩ දොරවල් වහලා 100 ගණනක් හමුදාවක් මුරට තියාගෙන. මේ වගේ බලකොටුවකට තනියම මිනිහෙකුට ඇතුල් වෙන්න බෑ. හැබැයි SEO අද තනියම නෙවෙයි ඉන්නේ. ඔඩිටෝරියේ පවුලේ සිංහා මාරියෝ ඔඩිටෝරියේ Tamanගේ දරුණු කුලී හේවායන පිරිසක් එක්ක බලකොටුව වට කරලා ඉවරයි. ෂණයකින් මුළු ප්‍රදේශයේම අතිශය බියකරු යුද පෙටියක් බවට පත් වෙනවා. බලකොටුවේ යකඩ දොරවල් කඩාගෙන මාරියෝගේ සේනාව ඇතුල් වෙද්දී කඩුවේ කෙනෙක් ගැටෙන ශබ්දය මිනිසුන්ගේ මරණීය කෑගැසීම් ගිනි ගන්නා පන්දා මුළු බලකොටුවම ගිල ගන්නවා. මේ මහා කෝලහලයේ මැදින් කිසියෙකුට නොපෙනී සෙවණැල්ලක් වගේ රිංගනවා අපේ SEO. ඔහු ඉදිරියට එන සතුරන්ගේ ගෙවල් කපා දමමින් පපු පසාරු කරමින් කෙලින්ම යන්නේ ප්‍රධාන මාලිගාව තුලට. එතනදී ඔහුට හමු වෙනවා මරණ බියෙන් වෙවුලමින් Tamanගේ සෙබළුන් පිටිපස්ස සැඟවී සිටින අර අගරදගුරු සැල්වියාටිව. සැල්වියාටි Tamanගේ ආරක්ෂකයින් ලවා SEO නැවැත්වීමට උපරිම උත්සාහ කළත් පරිගැනීමේ ගින්නෙන් විවර වැටලා ඉන්න SEO නවත්තන්න කාටවත් බෑ. SEO තප්පර කිහිපයක් ඇතුළත සෙබළුන් 5 දෙනෙකුගේම සිරුරු කෑලි වලට කපා දමා සැල්වියාටිව පොළොවට දනගස්සනවා. අනේ කරුණාකරලා මාව මරන්න එපා. මම ඔයාට හැමදේම කියන්නම්. කියලා සැල්වියාටි හඬා වැටෙද්දී SEO කිසිම අනුකම්පාවකින් තොරව Tamanගේ අසිපත ඔහුගේ පපුව හරහා යවනවා. ද්‍රෝහින් 4 දෙනෙක් අවසන්. දැන් ඉතිරි වෙලා ඉන්නේ මේ හැම දෙයකම මහ මොලකරු විතරයි. That answers when. Now tell me where. La fede dovrebbe dare conforto, non pena.
Requiescat in pace. Jacopo di Pazzi. අන්තිමේදී ඒ බියකරු රාත්‍රියේ උදා වෙනවා. මුළු අහසම කළු වලාකුළු වලින් වැහිලා. දැන් ඉතිරි වෙලා ඉන්නේ පැට්සි කුමන්ත්‍රණයේ අවසාන නායකයා. ජැකෝපෝඩි පැට්සි විතරයි. එසියෝ ඉතාමත් සූක්ෂම ලෙස රාත්‍රී අඳුරට මුවා වෙලා ජැකෝපෝ යන පිටුපසින් ලුහුබඳිනවා. ජැකෝපෝ නගරයේ පිටත තියෙන මිනිස් වාසයෙන් තොර පාළු රෝමානු නටබුන් සහිත ප්‍රදේශයකට ඇතුළු වෙනවා. එතන මහා පන්දම් පත්තු කරලා කළු ලෝගු ඇඳගත්තු අද්භූත පිරිසක් රහස් සාකච්ඡාවක ඉන්නවා එසියෝ දකිනවා. ඔහු ඉතාමත් නිශ්ශබ්දව අර නටබුන් බිත්ති උඩට වෙලා පහළ බලද්දී මුළු ඇසිසන්ස් ක්‍රීඩ් ඉතිහාසයේම ඉන්න දරුණුම බියකරුම මාරාන්තිකම හතුරා අපිට දැක ගන්න ලැබෙනවා. ඒ තමයි රොඩ්රිගෝ බෝර්ජියා නැත්නම් ද ස්පෑනියර්. රොඩ්රිගෝ බෝර්ජියා කියන්නේ සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි. ඔහු තමයි මුළු ලෝකයේම සෙවණැලි ඇතුළේ ඉඳන් පාලනය කරන්න හදන ටෙම්ප්ලර් සංවිධානයේ මහා නායකයා. ජැකෝබෝ මරණ බියෙන් වෙවුලමින් රොඩ්රිගෝ ඉදිරියේ දන නමද්දී රොඩ්රිගෝ තමන්ගේ බියකරු ගැඹුරු හඬින් මෙහෙම කියනවා. We put our faith in your family and you repay us with inaction and incompetence? ජැකෝපෝ මම ඔබට මුළු ෆ්ලෝරන්ස් නගරයේම බලය බාර දුන්නා. හැබැයි ඔබ මැඩිචි පවුල විනාශ කරන්න ගිහින් එක එකාට බය හැංගිලා මුළු පැට්සි පවුලම නැති කරගත්තා. ටෙම්ප්ලර් සංවිධානය ඇතුලේ අසාර්ථක මිනිස්සුන්ට දෙන්න තියෙන එකම එක දඬුවමයි. කිසිම අනුකම්පාවකින් තොරව රොඩ්රිගෝ එකවරම තමන්ගේ අසිප තරන් ජැකෝපෝගේ බෙල්ලට සහ පපුවට කීප වතාවක් මැනලා ඔහු බිම ඇද දමනවා. තමන්ගේ සගයා වුණත් අසාර්ථක වුණු නිසා ටෙම්ප්ලර්වරු ඔහු බලුකුක්කෙක් වගේ මරලා දැම්මා. ඊළඟ තප්පරේදී එසියෝගේ වගේම අපේ ඇඟත් අයිස් වගේ සීතල වෙලා යනවා. රොඩ්රිගෝලේ ගෑවුණු පිහියත් අතේ තියාගෙන හෙමින් හිස් ඔසවලා හරියට එසියෝ සැඟවිලා ඉන්න වහලේ දෙස බලාගෙන මෙහෙම කෑ ගහනවා. වහල උඩ සැඟවිලා ඉන්න බාල ඇසිසන් පහළට වරෙන් උඹ මෙතනට එනකම් මම බලාගෙනයි හිටියේ. එසියෝ මහා පුදුමයට පත් වෙනවා. රොඩ්රිගෝ මේ හැමදේම කලින් දැනගෙන හිටියා. මේක එසියෝව කොටු කරගන්න හදපු මාරාන්තික උගුලක් කියලා එසියෝ දැනගන්නවා. ෂෙනයකින් නටබුන් සෙවණැලි අතරින් සන්නද්ධ සෙබළුන් දහස් ගණනක් මතුවෙලා එසියෝ වට කරගන්නවා. රොඩ්රිගෝ බෝර්ජියා මහා ක්‍රූර හිනාවක් පාමින් අඳුරේ නොපෙනී යද්දී එසියෝ තමන්ගේ ජීවිතය වෙනුවෙන් මුළු ඉතිහාසයේම දරුණු සටන ආරම්භ කරනවා. සතුරන් හතර වටින් කඩු වනද්දී එසියෝ තමන්ගේ උපරිම දක්ෂතාවය පාවිච්චි කරනවා. ඔහු සතුරන්ගේ කඩු පාරවල් මගහරිමින් ඔවුන්ගේම ආයුධ වලින් ඔවුන්ගේම පපු සිදුරු කරන්න පටන් ගන්නවා. එක සතුරෙක් වැටෙද්දී තව සතුරන් දෙදෙනෙක් එනවා. හැබැයි එසියෝ කියන්නේ දැන් තනි මිනිහෙක් නෙවෙයි. ඔහු සම්පූර්ණයෙන්ම යුද යන්ත්‍රයක්. නටබුන් බිම් කඩම සතුරන්ගේ ලේන් වැසී යද්දී විනාඩි ගණනාවක මහා සටනකින් පස්සේ එසියෝ මුළු සේනාවම විනාශ කරලා දමනවා. සටන අවසානයේදී මුළු පරිසරයම ආයමත් නිශ්ශබ්ද වෙනවා. එසියෝ සෙමින් පියවර තබන්නේ තවමත් බිම වැටි වේදනාවෙන් ලේ වමනය කරන ජැකෝපෝඩි පැට්සි ළඟට. ජැකෝපෝ තමන්ගේ අවසාන හුස්ම හෙළමින් මරණීය වේදනාවෙන් කෑගසද්දී එසියෝගේ හිතේ ඔහු කෙරෙහි තිබුණු මහා වෛරය කෙමෙන් නැති වී යනවා. මොකද ඇසිසන් කෙනෙකුගේ සැබෑ දර්ශනය තමයි සතුරා කොච්චර දරුණු වුණත් කොච්චර ක්‍රූර වුණත් ඔහුගේ අවසාන මොහොතේදී ඔහුට මිනිසෙකුට හිමි විය යුතු ගෞරවය සහ සාහනය ලබා දෙන එක. එසියෝ ඉතාමත් මෘදු ලෙස අනුකම්පාවෙන් ජැකෝපෝගේ පපුවට තමන්ගේ හිඩන් බ්ලේඩ් එක තබා ඔහුගේ වේදනාව සදාටම අවසන් කරනවා. ඉන්පසු ඔහුගේ දැස්පිය අපේ මුළු ඇසිසන්ස් ක්‍රීඩ් ඉතිහාසයේ අතිශයම සුප්‍රසිද්ධ ඒ පූජනීය වචන ටික කියනවා. Requiescat in pace. මේ මරණයත් එක්ක ෆ්ලෝරන්ස් සහ සැන් ජිමිනානෝ නගරවල මුළු මහත් ජනතාවම වහල් කරගන්න හදපු ඔඩිටෝරිය පවුල විනාශ කරපු ඒ මහා පැට්සි කුමන්ත්‍රණය සදාටම අවසන් වෙනවා. කුමන්ත්‍රණය අවසන් වුණාට පස්සේ ලොරෙන්සෝ ඩි මෙඩිචි එසියෝට කරපු උදව්ව වෙනුවෙන් රාජකීය මෙඩිචි කේප් එක. ඒ කියන්නේ මෙඩිචි සලුව තෑගි දෙනවා. මේක ඇඳගත්තම නගරයේ ඉන්න කිසිම මුරකරුවෙක් අපිට පහර දෙන්න ඉන්නේ නැහැ. හැබැයි කතාව මෙතනින් ඉවරද? නැහැ. නියම සතුරා. ඒ කියන්නේ රොඩ්රිගෝ බෝර්ජියා තාමත් ජීවතුන් අතර. ඔහු මේ සැරේ පලා ගියේ ඉතාලියේ දින අතිශයම සුන්දරම ලෝක ප්‍රකට දියමත ඉදුණු ආදරණීය නගරය වන වැනීසියට. මීළඟ පරිච්ඡේදයේදී එසියෝ මේ අලුත් නගරයට ඇතුල් වෙන්නේ කොහොමද? ලියනාඩෝ ඩා වින්චිගේ අතිශය සුප්‍රසිද්ධ ෆ්ලයින් මැෂින් එක. ඒ කියන්නේ අර පියාඹන යන්ත්‍රය පාවිච්චි කරලා එසියෝ අහසින් යන ඒ ඇඟ කිලිපුලා යන මෙහෙම සිද්ධ වෙන්නේ කොහොමද? රොඩ්රිගෝගේ ඊළඟ පියවර මොකද්ද? මේ හැමදේම අපි ඊළඟ එපිසෝඩ් එකෙන් මීටත් වඩා සුපිරි ගැම්මකින් අරන් එන්න. අද වීඩියෝ එකේ අත්දැකීම කොහොමද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකත් subscribe කරලා bell icon එක touch කරලා තියාගන්න. එහෙනම් ඊළඟ මහා ගමනාන්තයෙන් ඉක්මනට හමු වීමට බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. මේ The Gamers Odyssey හැමෝටම ජය වේවා.